අයිබෝන් කියලා පිළිගන්නවා Grow with Investing YouTube channel එකට. ඉතින් ඊ අපේ follower කෙනෙක් එහෙම නැත්නම් subscriber කෙනෙක් අහපු ප්‍රශ්නයකට අපි answer එකක් විදියට අපි වීඩියෝ එකක් කරා. ඉතින් මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක දැන් මම මේ කරන වීඩියෝ එක බලන්න කලින් මගේ channel එකට ගිහිල්ලා අනිවාර්යයෙන්ම මේ cash dividends කියන නැත්නම් ලාභාංශ ගන්න මේවත් දැනගෙනද කියන වීඩියෝ එක බලලා එන්න. මම මේකේ link එක හෝ card එකක් උඩ දාන්නම් play කරන්නම් වීඩියෝ එක උඩ බලන්න. ඔයාලට එකකින් ඒක බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් channel එකට ගිහිල්ලා ඒක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ subscriber අහපු තව ප්‍රශ්නයක් තමයි එයා අහපු මුල් ප්‍රශ්නේ තමයි dividend yield එක calculate කරද්දී scrip dividend එකත් එකතු කරනවද කියලා. ඉතින් අපි දන්නවා scrip dividend එකක් කියලා කියන්නේ සමාගමක් ලාභාංශ ගෙවනවා මුදල් වලින් නැතුව බෝනස් ෂෙයාර්ස් වලින් නැත්නම් ෂෙයාර්ස් වලින් තමයි මේක ගෙවීම කරන්නේ. එහෙනම් අන්න ඒක ඩිවිඩන්ඩ් yield එකට එකතු කරනවද කියන එක තමයි අපි පළවෙනි වීඩියෝ එකේදී කතා කරේ. දෙවෙනි වීඩියෝ එකේදී අපි අද කතා කරනවා scrip dividend issue එකකින් පස්සේ net asset value එකට මොකක්ද වෙන්නේ කියන එක. ඉතින් මේක පොඩ්ඩක් තේරුම් ගන්න. ඉතින් scrip dividend මොකක්ද කියන එක මම හිතනවා ගොඩක් අය දන්නවා කියලා. එහෙම නැත්නම් අපේ කලින් වීඩියෝස් තියෙනවා ඒව බලන්න. සහ scrip dividend එකක් කියලා කියන්නේ මම සරලව පැහැදිලි කරන්නම් මෙතෙන්දී සමාගමක් මුදල් වලින් නැතුව ෂෙයාර්ස් වලින් මම කලිනුත් කිව්වා ෂෙයාර්ස් වලින් ගෙවනවා ආයෝජකයන්ට ලාභාංශ. ඉතින් මේක කරන්න විවිධ හේතු තියෙන්න පුළුවන් ආයතනයකට. එකක් තමයි දැන් අපි දන්නවා ව්‍යාපාරයක ප්‍රධාන අරමුණ තමයි මේ කොටස් හිමියන්ට යම් ප්‍රතිලාභයක් ලබා දෙන එක. කොටස් හිමියන්ට ප්‍රතිලාභයක් ලබා දෙන එක. ඒ වගේම තමයි තවත් අරමුණක් තමයි ව්‍යාපාරය දියුණු කරගන්න එක සහ ව්‍යාපාරයේ පාරිභෝගිකයන්ට ගුණාත්මක භාණ්ඩ සේවා නිෂ්පාදනය කරලා දෙන එක. අපිට ඔන්න ඔය අරමුණු තුනක් අපිට පෙන්වන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. ඉතින් මේ ආයෝජකයන්ව සතුටු කරොත් තමයි ව්‍යාපාරයට දිගින් දිගටම ප්‍රාග්ධනය රැඳිලා තියෙන්නේ. ආයෝජකයන්ව සතුටු කරොත්. නැත්නම් ව්‍යාපාරය විකුණලා නැත්නම් ව්‍යාපාරය අතහැරලා ආයෝජකයන් යන්න පුළුවන් නිසා ආයෝජකයන්ව සතුටු කරන්න වෙනවා. ඒ වගේම තමයි ආයෝජකයන්ව සතුටු කරන්න වැඩි ලාභයක් ගන්න ගිහිල්ලා පාරිභෝගිකයන් ඇති කරගන්න බෑ. පාරිභෝගිකයන්නුත් සතුටු කරන්න වෙනවා. යාළුවට ගුණාත්මක භාණ්ඩ හා සේවා විකුණීමෙන් පසු after මේ sales services වගේ warranty නැත්නම් ඒ වගේ දේවල් සපයන්න සිද්ධ වෙනවා. ඒතකොට ඒවලත් cost එකක් තියෙනවා සහ වියදමක් තියෙනවා. ඒ වගේම ව්‍යාපාරය වර්ධනය කරගන්නත් ඕනේ. දැන් මේ දෙකම කරන්නත් ව්‍යාපාරය වර්ධනය කරගන්න ඕන. මොකද ව්‍යාපාරය නැති වුණොත් කස්ටමර්ස්ලට සැටිස්ෆයි කරන්න විදියකුත් නැහැ. ඒ වගේම ආයෝජකයන්ව සතුටු කරන්න විදියකුත් නැහැ. ආයෝජකයන්ට තමන් යෙදූ ප්‍රාග්ධනයට ප්‍රතිලාභ ලබා දෙන්න ක්‍රමයකුත් නැහැ. ඉතින් ව්‍යාපාරයක් කරගෙන යද්දී ව්යාපාරවලට එනවා ප්‍රශ්න, මුදල්මය ප්‍රශ්න. අපි කියනවා ඒවට working capital කියලා. working capital issues එනවා. ඒ කියන්නේ සිංහලෙන් කිව්වොත් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා. එදිනෙදා ව්යාපාරය කරගෙන යන්න. අපි දන්නවා ව්යාපාරයක් කරන කෙනෙක් මේක හොඳට දන්නවා. ව්යාපාරයක් කරගෙන යන්න එදිනෙදා bills ගෙවන්න, salaries ගෙවන්න, බාණ්ඩ මොන හරි මැටීරියල්ස් මොන හරි තියෙනවා නම් ඒව ගන්න, ඊට පස්සේ ඉන්වෙන්ටරි එක මේන්ටේන් කරන්න නේද? ඊට පස්සේ ට්‍රාන්ස්පෝර්ටේෂන් කොස්ට් මොන හරි තියෙනවා නම් ඒව දරා ගන්න. මේ වගේ විවිධාකාරයේ වියදම් තියෙනවා. පොඩි පෙටි කෑෂ් වියදම් තියෙනවා නේද? ඊට පස්සේ සාමාන්‍ය වියදම් ප්‍රමාණයක් ව්යාපාරයකට තියෙනවා. මාසයක් ව්යාපාරය කරගෙන යන්න නැත්නම් දවසක් ව්‍යාපාරය කරන්න. ඉතින් මෙන්න මේකට අවශ්‍ය මුදල් ව්‍යාපාරයට අවශ්‍ය වෙනවා සහ ඒක මේන්ටේන් කරගෙන යන්න වෙනවා. ව්‍යාපාරය ඇතුලේ කොහොම හරි සල්ලි නැති වුණොත් මොකද වෙන්නේ? මේ ව්‍යාපාරය අඛණ්ඩව කරගෙන යන්න බැරි වෙනවා. නේ සමහර වෙලාවට දැන් අපි දකිනවා අපේ ටවුන් එකේ අපේ ගමේ තියෙන සමහර ෂොප් තියෙනවා. සමහර වෙලාවට කස්ටමර්ස්ලා ගොඩක් ඉන්නවා. හැබැයි ගොඩක් වෙලාවට භාණ්ඩ සේවා අලෙවි වෙන්නේ ණය පදනම් මත. ණයට තමයි පොතට තමයි අරගෙන යන්නේ. ඉතින් මෙහෙම වුණාම මොකද්ද වෙන්නේ? අපි හිතනවා මේ ව්‍යාපාරය දැක්කහම ගොඩක් හොඳට ව්‍යාපාරය රන් වෙනවා. අපි හිතනවා ව්‍යාපාරය හොඳයි, ව්‍යාපාරයට හොඳ ලාභයක් තියෙනවා කියලා. ඔව් පොත්වල ලාභ තියෙනවා. පොත්වල ලාභ තියෙනවා. මොකද අපි මේ බිස්නස් වල accounting report කරන්නේ accrued basis. ඒ කියලා කියන්නේ මුදලින් ලැබුණත් නොලැබුණත් අපි ඒවා ගිණුම් ගත කරනවා ලැබුණ විදියට. يعني ණය පදනම මත අපි මේ ගනුදෙනු සටහන් කරනවා. හැබැයි ව්‍යාපාරය ඇත්තටම ලාච්චුවේ බැලුවහම නේද? ලාච්චුවේ බැලුවහම නැත්නම් account එකේ බැලුවහම සල්ලි නැහැ. මොකද මේ ණයට තමයි ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. එතකොට සල්ලි නැති වෙනවා ව්‍යාපාරය ඇතුලේ. ඒක නිසා මොකද ව්‍යාපාරයට ඊට පස්සේ වෙනවා එක්ක ණය ගන්න. ඉතුරු බාණ්ඩ ටික ගේන්න, එන වාහන වලින් බාණ්ඩ මිලදී ගන්න. මොකද කරන්න වෙන්නේ? ණය ගන්න වෙනවා. ඉතින් මේ වගේ වෙලාවකදී ණයට ගන්න ගියාම ඒවට පොලිය ගෙවන්න වෙනවා. තව ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඉතින් ව්‍යාපාරයක් කරගෙන යද්දී ව්යාපාරයකට මේ working capital කියන එක ගොඩක් වැදගත්. ඒක නිසා ව්යාපාරයක් මේලා අපි කොටස් වෙළඳපොළ ගැන කතා කරද්දී කොටස් වෙළඳපොළේත් ඔය වගේ මිලියන ගණන් බිලියන ගණන් සමහර වෙලාවට working capital එකේ අවශ්‍යතාව තියෙන්න පුළුවන්.
ඒක නිසා තමයි කෑෂ් බැලන්ස් එක නිතරම තියාගෙන. අපි දන්නවා මුදල් විදියට තියාගත්තාම කිසිම ප්‍රතිලාභයක් නැහැ. මුදල් විදියට දැන් ඔයා ළඟ තියෙන සල්ලි පර්ස් එකේ ඔයා ළඟ බැංක් account එකේ නිකන් තියාගත්තොත් ඒකට ප්‍රතිලාභයක් නැහැ. ලංකාවේ නම් පොඩි පොලියක් ගෙවනවා. අපි සමහර දන්න කන්ට්‍රීස් තියෙනවා ඒ වගේ පොලියක් ගෙවන්නේ නැහැ. හරිනේ සමහරවිට දැන් අපි දන්නවා කරන්ට් account එකක සල්ලි තිබ්බහම කිසිම ප්‍රතිලාභයක් නැහැ. ඒකට charges විතරයි තියෙන්නේ. නේ ඉන්ටර්නෙට් ෆැසිලිටි එකට charge එකක් ගෙවන්න ඕන, ඔන්ලයින් බැංකින් වලට charge එකක් ගෙවන්න ඕන, චෙක් බුක් එකට charge එකක් ගෙවන්න ඕන. ඒ වගේ වියදම් ටිකක් විතරයි තියෙන්නේ. හැබැයි කිසිම ප්‍රතිලාභයක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මුදල් මේ විදිහට තියාගෙන ඉන්න නැහැ. මුදල් ඇසෙට් වලට ඇසෙට් වලට දැන් අපි කොටස් වෙළඳ පොලේ කරන්නේ ඇසෙට් බවට පත් කරගන්න එක මුදල්. ව්‍යාපාර වස්තු බවට පත් නැත්නම් කොටස් බවට පත් කරගන්න එක තමයි අපි මේ කරන්නේ. එහෙනම් මේ නමුත් ව්‍යාපාරයකට මුදල් විදියට තියාගන්න වෙනවා. මොකද ඒ එදිනෙදා කරන්න වෙන වියදම් ටික දරා ගන්න. ඉතින් ව්‍යාපාරයකට මුදල් වල යම් අඩුපාඩුවක් තිබුණොත් ණය ගන්න සිද්ධ වෙනවා කියලා කිව්වා. සහ සමහර ව්‍යාපාරවල මුදල් යම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. හැබැයි ව්‍යාපාරයේ මුදල් තිබුණාම මොකද වෙන්නේ? මේ මුදල් තියෙන ප්‍රමාණය දැන් අපි කිව්වා කලින් ආයෝජකයන්ව සතුටු කරන්නත් ඕන. ආයෝජකයන්ව සතුටු කරන්න ගියාම මුදල් එළියට යාමක් තමයි සිද්ධ වෙන්නේ. announcement වලින් කෑෂ් විදියට දුන්නොත් මොකද වෙන්නේ? කෑෂ් ඩිවිඩන්ඩ් එකක් දුන්නොත් දැන් අපි දෙන එක්සැම්පල් එකක් අරන් තියෙනවා. ඩිවිඩන්ඩ් per share 7.50. හරිද? ඉතින් සම්පූර්ණ අපි හිතමු බිලියන ගාණක් මිලියන ගාණක් ඩිවිඩන්ඩ්ස් ගෙවුවොත් ව්‍යාපාරයේ තියෙන සල්ලි ටික එළියට යනවා. ඒක නිසා ව්‍යාපාරයකට සිද්ධ වෙනවා මුදල් විදියට දෙන්නේ නැතුව ඒවා කොටස් විදියට දෙන්න. කොහොමද කොටස් විදියට දෙන්නේ? ඇතුලේ තියෙන සල්ලි බේස් කරගෙන ඒ සල්ලිම තමයි නැවත කොටස් බවට කන්වර්ට් කරලා දෙන්නේ. උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම හිතන්න මම එක්සැම්පල් එකක් අරගෙන වෙන්නම්. හිතන්න අපි හිතමු ව්‍යාපාරයක් තියෙනවා. මම පොඩි නම්බර්ස් ගන්න මේකට පැහැදිලි කරගන්න. පොඩි ව්‍යාපාරයක් තියෙනවා. මේ ව්‍යාපාරය 2025 කියන අවුරුද්දේ 2025 කියන අවුරුද්දට අපි හිතමු රුපියල් ලක්ෂයක ආදායමක් ඉපෙව්වා. ලක්ෂයක ලාභයක් ඉපෙව්වා. හරි ලාභයක්. ඉතින් අපි දන්නවා ලාභය හදාගන්නේ කොහොමද කියලා. ලාභයක් ඉපෙව්වා. අපි හිතමු මේ සමාගමේ කොටස් තියෙනවා 10000ක් තියෙනවා. කොටස් 10000ක් තියෙනවා. එහෙනම් එක කොටසකට ලාභය නැත්නම් අපි තව වචනයක් මේකට කියනවා earning per share කියලා. earning per share කීයද? අන්න මේ ටික කපා ගත්තට පස්සේ අපිට earning per share රුපියල් 10ක් විදියට පේනවා. හරි. මේ සමාගම තීරණය කරනවා එක කොටසකට රුපියල් 5ක ලාභාංශයක් ගෙවන්න. හරි එක කොටසකට. ඒතර කොටස් සංඛ්‍යාව කීයද? කොටස් 10000ක් තියෙනවා. රුපියල් 5ක් ගෙවනවා. හරි රුපියල් 5ක් ගෙවනකොට කීයක් දෙනනම් ගෙවන්න වෙන්නේ? රුපියල් 50000ක ලාභාංශයක් ගෙවන්න සිද්ධ වෙනවා රුපියල් වලින්. රුපියල් 50000ක ලාභාංශයක් ගෙවන්න සිද්ධ වෙනවා. හරි. දැන් ව්‍යාපාරය ඇතුලේ සල්ලි නැහැ. මේ සල්ලි තියෙනවා. හැබැයි සල්ලි වලින් මොකද වෙන්නේ? දැන් ලක්ෂයක් තියෙනවා. ලක්ෂයෙන් 50000ක් එළියට යනවා. අපි හිතමු මාසයක් ව්‍යාපාරය කරගෙන යන්න දැන් භාණ්ඩ ප්‍රමාණයක් ගන්න සිද්ධ වෙනවා ලක්ෂයක විතරයි. ලක්ෂයක විතර ගන්න සිද්ධ වෙනවා. දැන් මෙතෙන්දි ලක්ෂයේ 50000ක් ආයෝජකයන්ට දීලත් බෑ. දුන්නොත් ඇතුලේ සල්ලි නැති වෙනවා. ආයෙ ණයට සල්ලි ගන්න වෙනවා. ඒක නිසා මේක ලාභාංශ විදියට ගෙවන එක తాවකාලිකව නවත්තනවා. නවත්තලා මොකද්ද කරන්නේ? ඒ වෙනුවට මේක බේස් කරගෙන මෙන්න මේ රුපියල් 50000න් කොටස් දෙන්න තීරණය කරනවා. කොටස් දෙන්න තීරණය කරනවා. අපි හිතමු කොටසක් රුපියල් 100ක් කියලා මේ සමාගමේ. කොටසක් රුපියල් 100යි. එහෙනම් මෙන්න මේ 50000ට කොටස් කීයක් දෙන්න පුළුවන්ද කියලා එයාලා කැල්කියුලේට් කරලා බලනවා. එහෙනම් අපිට තේරෙනවා කොටස් 500ක් දෙන්න පුළුවන්. අලුතෙන් කොටස් 500ක්. අන්න. අලුතෙන් කොටස් 500 ආයෝජකයන්ට අනුපාතයක් අනුව බෙදලා දෙනවා. ආයෝජකයන්ට අනුපාතයක් අනුව බෙදලා දෙනවා. ඉතින් මේ අනුපාතය තීරණය කරද්දී හැමෝටම හම්බෙන්න පුළුවන් විදිහට තමයි මේක දෙන්න වෙන්නේ. කොහොමද මේ 10000 බෙදලා දෙන්නේ? එහෙනම් 500 බෙදලා දෙන්නේ. මෙන්න මේ 500 බෙදලා දෙන්න ඕන. එතකොට මේකට ප්‍රොපෝෂන් එකක් හදා ගන්න ඕන. කොහොමද ප්‍රොපෝෂන් එක හදන්නේ? දැන් අපිට තියෙන්නේ 500යි 10000ක් තියෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕන? මේ 10000 බෙදන්න ඕන 500ෙන්. 10000 500ෙන් බෙදුවාම අපිට එනවා උත්තරයක් 20ක් කියලා. 20ක්. එහෙනම් අන්න අපිට ප්‍රොපෝෂන් එක තීරණය කරන්න පුළුවන් 20ක් තියෙන කෙනෙක්ට එකක් දෙනවා. 20ක් තියෙන කෙනෙක්ට එකක් දෙනවා. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔන්න කොහොමද මේ ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් වල ඒ අනුපාතය නේ? නැත්නම් හැමෝටම දෙන්න ඕනනේ. හැමෝටම දෙනකොට සාධාරණව මේක බෙදා හරින්න ඕන. තියෙන්නේ පොඩි ප්‍රමාණයක් shares 500ක් 10000ක් ඉන්න අතර බෙදා හරින්න ඕන. ඒතර බෙදා හරිනකොට මේක හැමෝටම සාධාරණ අනුපාතයකින් බෙදෙන්න ඕන. ඒක නිසා ඔන්න 20ක් තියෙන කෙනෙක්ට අපි මොකද කරන්නේ? අපි ළඟ දැනට තියෙන shares ප්‍රමාණය
දැන් අලුතෙන් නිකුත් කරන්න හිතාගෙන ඉන්න ෂෙයාර්ස් ප්‍රමාණයෙන් බෙදනවා. එතකොට අපිට එනවා මෙන්න මේ වගේ ප්‍රොපෝෂන් එකක්. හරි? ප්‍රොපෝෂන් එකක් එනවා. දැන් ඔයාලට මේක හරිද කියලා බලන්න පුළුවන්. කොහොමද බලන්නේ? මෙන්න මේ 10000 20න් බෙදලා බැලුවත් ඔයාලට එනවා 500 කියන උත්තරේ. හරිනේ? 10000 20න්. නැත්නම් මේක ගුණ කරත් හරි ඔයාලට ඒ උත්තරේ බලා ගන්න පුළුවන්. ඒක පැහැදිලි නැති වුණා නම් කියන්න කමෙන්ට් එකක් දාන්න මම තව පැහැදිලි කරලා වීඩියෝ එකක් කරනවා. හරි. ඉතින් ඔන්න 20ට 1 කියන අනුපාතය අනුව මේක බෙදා හරින්න තීරණය කරනවා. හරි? එහෙනම් මොකද්ද කරන්නේ? මේ විදියට බෙදා හැරීමක් කරනවා. එතකොට ආයෝජකයන්ට පුළුවන් වෙනවා තමන් ළඟ 20ක් තිබුණොත් ඔන්න එක අපි හිතමු එක ආයෝජකයෙක් ඉන්නවා. ඒ ආයෝජකයා ළඟ ෂෙයාර්ස් 20ක් තියෙනවා. voting shares 20ක් තියෙනවා. n කියන shares 20ක් තියෙනවා. එයාට තවම මොනවද හම්බෙන්නේ? bonus shares එකක් හම්බෙනවා. එතකොට එයා ළඟ shares 21ක් බවට පත් වෙනවා. හරි. ඉතින් මෙයාට පුළුවන් වෙනවා මේ හම්බුන bonus share එක මාකට් එකේ විකුණලා මුදල් බවට පත් කරගන්න. ආයතනයේ මෙයාට සල්ලි නෙමෙයි දුන්නේ, කෑෂ් නෙමෙයි දුන්නේ shares. අපිට පුළුවන් වෙනවා ඒක විකුණලා මුදල් බවට පත් කරගන්න. හරි. ඔන්න ඕක තමයි ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකක් ඇතුළේදී වෙන්නේ සහ ඒකේ process එක යන්නේ කොහොමද කියන එක මම මේ සරල උදාහරණයකින් පැහැදිලි කරේ. ඉතින් ආයතනයක් මේක කරන්න හේතුව මම මුලින් පැහැදිලි කරා. ව්‍යාපාරයේ ඇතුලේ සල්ලි ටික රඳවගෙන ව්‍යාපාරයේ working capital එකට ප්‍රශ්නයක් නොවන විදියට සහ ආයෝජකයන්ව තෘප්තිමත් කරන්න අවශ්‍ය වෙන ක්‍රියාමාර්ගයක් තමයි මෙන්න මේ ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකකින් ගන්නෙ. හරි. එතකොට දැන් මේ වීව අහපු ප්‍රශ්නය තමයි මම ආයෙක මතක් කරනවා. ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකක් දුන්නාම ව්‍යාපාරයේ ඇසෙට් වලට net asset value එකට ප්‍රශ්නයක් සිද්ධ වෙනවද? ඔව් අපි ඒක ගැන හිතන්න ඕන. අපි ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් සැහැල්ලුවෙන් ගත්තට ෂෝක් බෝනස් ෂෙයාර්ස් කියලා හම්බුණාට net asset value එකට මේකේ ප්‍රශ්නයක් වෙනවද කියලා අපි බලන්න ඕන. දැන් අපි උදාහරණයක් විදිහට මෙහෙම ගමු. අපි හිතමු මේ ව්‍යාපාරයේ තියෙනවා asset තියෙනවා ලක්ෂ 5ක්. asset ලක්ෂ 5ක් තියෙනවා. liabilities තියෙනවා ලක්ෂයක්. liabilities ලක්ෂයක් තියෙනවා. මේ තියෙන asset, මේ තියෙන liabilities. එහෙනම් අපිට equity එක හොයාගන්න පුළුවන්, ප්‍රාග්ධනය හොයාගන්න පුළුවන් ලක්ෂ 4ක්. හරිද? ඒතර මෙන්න මේ ලක්ෂ 4 තමයි අපි සම්පූර්ණ shares ගානින් බෙදන්නේ. අපි හිතමු මෙන්න මේ scrip dividend එකට කලින් තිබ්බ net asset value per share කියන එක අපි හොයාගත්තා කියලා. කොහොමද අපි net asset value per share හොයන්නේ? net asset value per share. මේ මොකද්ද මම ලක්ෂ 4 කියලා හෙව්වේ. මේකට අපිට තව නමක් කියන්න පුළුවන් net asset value කියලා. net asset value. ඒක තමයි net asset value. කියන්නේ ව්‍යාපාරයේ තනි ඒකකයක් විදියට ගත්තාම මෙන්න මේක තනි ඒකකයක් විදියට ගත්තාම මේ ව්‍යාපාරයේ සුද්ධ වත්කම් අගය ගැන කතා කරොත් ඒක ලක්ෂ 4ක් කියලා අපිට පෙන්වන්න පුළුවන්. ලක්ෂ 5ක වත්කම් තිබුණා. ඒ වත්කම් වලින් liabilities ගෙවුවාම ලක්ෂ 4ක සුද්ධ වත්කම් අගයක් එනවා. හැබැයි අපිට මේක ව්‍යාපාරයක් තනි ඒකකයක් විදියට ගන්න බෑ. මොකද මේක කොටස් වෙළඳ පොලේ registered listed company එකක් නිසා කොටසකට සුද්ධ වත්කම් අගය හොයා ගන්න ඕනේ. ඒකට අපි කියනවා net asset value per share කියලා. ඒක කරන්න නම් අපි මොකද්ද කරන්න ඕන? කලින් තිබ්බ කොටස් ගණනින් බෙදන්න ඕන. කලින් කොටස් කීයක් තිබ්බද? 10000ක් තිබුණා. හරිනේ? මම ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකට කලින් තමයි කතා කරන්නේ. හරිද? කලින් තිබුණා 10000ක්. එහෙනම් මේ 10000න් මේක බෙදුවහම මොකද්ද වෙන්නේ? බලමු බෙදලා මොකද්ද වෙන්නේ කියලා. අන්න. අපිට එනවා net asset value per share කියන එක කීයද? රුපියල් 40ක් විදියට එනවා. රුපියල් 40ක් විදියට එනවා net asset value per share. මේ net asset value per share එක එන්නේ ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකට කලින්. හරිද? before scrip dividend. හරිද? after scrip dividend මොකක්ද වෙන්නේ? scrip dividend එක ආවට පස්සේ මොකක්ද වෙන්නේ? දැන් අපි දන්නවා කොටස් සංඛ්‍යාව වැඩි වුණා කියලා 500කින්. හරිද? හැබැයි net asset value එක හොඳින් බැලුවා නම් net asset value එකට කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ව්‍යාපාරයට මුදල් අලුතෙන් ගලාගෙන ඒමක් හරි ව්‍යාපාරයේ මුදල් ගලාගෙන යාමක් හරි මේක නිසා සිද්ධ වුණේ නැහැ. මේක හොඳින් තේරුම් ගන්න ඕන. හරිද? ව්‍යාපාරයේ ඇතුලේ තිබ්බ සල්ලි දෙන්නව වෙනුවට තමයි ඒක පදනම් කරගෙන තමයි ඒ ඇතුලේ තිබ්බ රුපියල් 50000 පදනම් කරගෙන තමයි මේ බෝනස් ෂෙයාර්ස් නිකුත් කිරීමක් කරේ. ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකක් දුන්නේ. එහෙනම් ඇසෙට් වලට කිසිම වෙනසක් සිද්ධ වුණේ නැහැ. ඇසෙට් අඩු වුණෙත් නැහැ. ඇසෙට් වැඩි වුණෙත් නැහැ. ඒක තේරුම් ගන්න ඕන. වැඩි වුණෙත් නැහැ. හරි. ඒ වැඩි වුණේ නැති නිසා සහ අඩු වුණේ නැති නිසා අපි මොකද්ද කරන්න ඕන? මෙන්න මේ ලක්ෂ 4ම නැවත වතාවක් බෙදන්න ඕන. මොනවාගෙන්ද? මෙන්න මේ කලින් තිබ්බ ෂෙයාර්ස් ගණන සහ ඒකට එකතු කරන්න ඕන අලුතෙන් නිකුත් කරන ෂෙයාර්ස් ගණන. හරි එතකොට අපිට උත්තරය එනවා 10500කින් බෙදන්න ඕන ලක්ෂ 4. මම මේකට කැල් එක භාවිතා කරනවා. අපිට පුළුවන් ලක්ෂ 4 බෙදන්න 10500 කියන අගෙන්. හරි එතකොට අපිට එනවා කීයක්ද? 38 කියලා උත්තරයක් එනවා.
38යි 50ක් කියලා අපි ගමු. 38යි 50ක්. හරි. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා net asset value එකට වෙනසක් සිද්ධ නොවුනට ව්‍යාපාරයේ net asset value එකට කිසිම දෙයක් සිද්ධ වුන්නේ නැහැ සුද්ධවත්කම් අගයට. හැබැයි ව්‍යාපාරයේ කොටසක සුද්ධවත්කම් අගය කියන්නේ net asset value per share කියන එක අඩුවීමක් සිද්ධ වුණා. කීයකින්ද අඩු වුනේ? 40ක් තිබ්බ එක 38යි 50ට අඩු වුණා. ඒ රුපියල් 1.50කින් අඩු වුණා. නේ 40ක් තිබ්බ එක අඩු වුණා. ඒ කියන්නේ රුපියල් 1.50කින් අඩුවීමක් සිද්ධ වුණා. හරිද? දැන් මේකෙදි ඇත්තට මොකක්ද වෙන්නේ? මේ අඩුවීමක් අපිට පේනවා ඒක අඩුවීමක් විදියට. හැබැයි ඒක අඩුවීමක් නෙමෙයි. ඒක අපි එක කියනවා dilution effect කියලා අපි ඒකට කියනවා dilution effect එක. dilution කියලා අපි කියනවා dilution effect. ඔයා මෙන්න මේක දැකලා ඇති ඔයාලගේ financial statement එකක් ඔයා බලද්දී financial වල අපි quarterly report එකක් අරගෙන බලමු. ඔයා දැකලා ඇති basic earning per share එක ළඟ basic earning per share සහ තව එකක් තියෙනවා diluted කියලා. මෙන්න මෙතන මම zoom කරලා පෙන්නන්නම් ඒක. ඔයාලට පේනවා ඇති diluted earning per share කියලා ඔයාලට පෙන්නනවා ඇති. දැන් මෙතන නම් මේ අගයන් දෙකම එකයි. මොකද වෙනස් වීමක් සිද්ධ වෙලා නැහැ. හැබැයි scrip dividend එකකින් පස්සේ මෙන්න මේ diluted earning per share එක අඩු වෙන්න පුළුවන්. දැන් මෙතන basic earning per සහ diluted earning per share කියන එක දෙකම එකම අගයක් තියෙනවා. සහ තව දැන් මේ diluted එක අතර වෙනස තව වෙන්න පුළුවන්. අපි දමු shares warrant නිකුත් කරලා තියෙනවා නම්, preference shares මොනවා හරි නිකුත් කරලා තියෙනවා නම්, සහ shares warrants අපි කියන shares සහතික කොටස් බලපත්‍ර වගේ දේවල් තියෙනවා නම් මෙන්න මේ diluted effect එක. මේ diluted වෙනවා කියලා කියන්නේ අර net asset value එකේ වෙනසක් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි example එක ගත්තා net asset value එක වෙනස් වෙන්නේ නැහැ. ලක්ෂ 4ම තමයි. මෙතනත් ලක්ෂ 4යි මෙතනත් ලක්ෂ 4යි. හැබැයි කොටස් සංඛ්‍යාව මොකක්ද උනේ? 10000ක 10500 වෙනකම් වැඩි වුණා. එතකොට අර බෙදා හැරීමක් අපි කියන සිංහලෙන් කිව්වොත් තනුක වීමක් වගේ අදහසක් වෙන්නේ. තනුක වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ කොටස් සංඛ්‍යාව අතර මේක බෙදීමකට ලක් වෙනවා. හරි. කොටස් සංඛ්‍යාව අතර මේක බෙදීමකට ලක් වෙනවා. කලින් 10000කට තමයි net asset value එක බෙදුවේ. ලක්ෂ 4 තිබ්බ එක දැන් ලක්ෂ 4 බෙදන්නේ 10500 කියන අගයට. හරිනේ. අනේ නම් කොටස් සංඛ්‍යාව කොටස් ගණනේ වැඩිවීම මත මොකක්ද උනේ? net asset value එකෙන් කොටසකට අයිති වෙන net asset ප්‍රමාණය අඩුවීමකට වාජනය සිද්ධ වුණා. හැබැයි මෙතනින් ව්‍යාපාරයට කිසිම ප්‍රශ්නයක් සිද්ධ වෙන්නේ නැහැ. ව්‍යාපාරයට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මේක report එකක ආවට පස්සේ මොකද වෙන්නේ? ආයෝජකයන් හිතනවා net asset value එක අඩු වුණා කියලා. net asset value එක අඩු වුණා කියලා හිතනවා. හැබැයි ඇත්තටම එහෙම net asset value එකේ අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මම හිතනවා දැන් අපි ආයෙ නැවත යමු අපේ විවර්ගේ ප්‍රශ්නෙට. එයා අහපු ප්‍රශ්නේ නැවත පැහැදිලි කරගමු. එහලා තියෙනවා scrip dividend issue එකෙන් පස්සේ net asset value එකට මොකද වෙන්නේ? ඉතින් මේකට සරලව උත්තර දෙනවා නම් දැන් net ව්‍යාපාරයේ net asset value එකට කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් net asset value per share NAVPS කියන අගය අඩුවීමකට ලක් වෙනවා. ඒ අඩුවීම සිද්ධ වෙන්නේ මෙන්න මේ dilution effect එක නිසා. හරිනේ? ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක දැන් යම් ප්‍රමාණයකට දීර්ඝ වැඩි වුණා. මම මේක සරලව කතා කරන්න ගිහිල්ලා. හැබැයි ඔයාලට මේක සරලව මම උත්තරේ නිකන් දුන්නා නම් ඔයාලට මේක තේරෙන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියන එක. මම හිතනවා මේ වීඩියෝ එකේදී ඔයාලට ඒක ගොඩක් පැහැදිලි වෙන්න ඇති. තවත් පැහැදිලි නොවුණා නම් තවත් කමෙන්ට් කරන්න. මම තවත් සරලව මේක තවත් එක්සැම්පල් අරගෙන පැහැදිලි කරන්න. ඉතින් මම උත්සාහ කරා උපරිම ඔයාලට මේක තේරුම් ගන්න. ඉතින් ඔයා මේක ෆයිනෑන්ෂල් රිපෝට් එකක් අරගෙන බලන්න. සහ මම ඔයාලට මෙතෙන්දී තවත් දුරටත් පෙන්නන්නම් ඒකේ net අපි හිතමු ෆයිනෑන්ෂල් පොසිෂන් එකක් අරගෙන අපි ෆයිනෑන්ෂල් පොසිෂන් එකක් අරගෙන බැලුවොත් ඔයාලට පේනවා ව්‍යාපාරයේ ඇසෙට් තියෙනවා නේද? එතන තියෙනවා cash and cash equivalent කියලා. ඒතකොට මේ cash එළියට ගියාමක් සිද්ධ වුන්නේ නැහැ. මොකද ලාභාංශ මුදලින් ගෙවපු නැති නිසා. ලාභාංශ කිව්වේ scrip dividends වලින් bonus shares වලින් නිසා ව්‍යාපාරයේ total assets වලට කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම equity එකේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මුදල් එළියට යන්නේ නැති නිසා equity එකේ විදියමයි ඒකින්ද net asset value එකට ව්‍යාපාරයේ සමස්තයක් විදියට ගත්තාම net asset value එකට වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි net asset value per share අපි ගණනය කරන්නේ කොටස් සංඛ්‍යාවෙන් බෙදලා කොටස් සංඛ්‍යාවෙන් මේක බෙදුවට පස්සේ මොකද්ද වෙන්නේ? කොටස් ගණන කලින්ට වඩා වැඩි නිසා ඔන්න ව්‍යාපාරයේ net asset value එක අඩුවෙන් ඊළඟ report එකේදී මේක අඩු වෙලා එන්න පුළුවන්. එතකොට නිකන් අර net asset value කියන අගය විතරක් read කරන ආයෝජකයෙක්
මෙන්න මේ ඩයිලූෂන් ඉෆෙක්ට් එක දන්නේ නැතුව ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් ගැන දන්නේ නැති කෙනෙක් හිතන්න පුළුවන් ව්‍යාපාරේ net asset value එක අඩු වුණා කියලා. අඩු වුණා කියලා හිතලා එයා පැනික් වෙලා මාකට් එකේ සෙල් කරන්න පුළුවන්. නේ? එතකොට එයාගේ සම්පූර්ණ ක්‍රියාවලිය වැරදි. එතකොට අපි දකින්න ඕන දැන් අපි ඊළඟ වීඩියෝ එකේ තව වීඩියෝ එකක් එන්න ඕන මේකට. එතෙන්දී අපි තවදුරටත් කතා කරමු. ඇයි මෙහෙම ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකක් සමාගමක් දෙන්නේ? අපි සරලවද කතා කරා. නමුත් තව තියෙනවා හේතු. සහ අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු මේ කෑෂ් ඩිවිඩන්ඩ් එකකින් පස්සේද කොටසක මිල ගොඩක් අඩු වෙන්නේ නැත්නම් එහෙම නැත්නම් ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් එකකින් පස්සේද කොටසක මිල අඩු වෙන්නේ. අපි ඒකේ තියරි එකක් ගැන කතා කරනවා. ඒ තියරි එකට අනුව මොකක්ද වෙන්න ඕන කියන එක අපි කතා කරනවා සහ ලංකාවේ මාකට් එකේදී මොකක්ද වෙන්නේ කියන එක ගැනත් අපි කතා කරනවා. ඉතින් ඔයාලට හිතෙන්නේ මොකක්ද? අපි ඊළඟ වීඩියෝ එකේදී ඒක ගැන කතා කරමු. තව ප්‍රශ්න මොනවා හරි තියෙනවා මේ වීඩියෝ එකට එකතු කරන්න. එතකොට මට පුළුවන් ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට ඒව ගැනත් කතා කරලා මේ වීඩියෝ එක අවසන් කරන්න. එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම අපි තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු.